අපි අද කතා කරන්න යන්නේ ශ්‍රිතයක සීමාව limits of a function. සීමාව කියලා කියන්නේ කලනයේ තියෙන මූලිකම සංකල්පයක්. කලනයේ කොටස් දෙකක් තියෙනවා අවකලනය අනුකලනය කියලා. ඒ කොටස් දෙකේම යෙදීම් වලට limits ඕන වෙනවා. limits කොටස් දෙකක් තියෙනවා one sided and two sided limits කියලා. fx කියලා ෆන්ක්ෂන් එකක් ගත්තොත් ඒ ෆන්ක්ෂන් එකේ සීමාව x ආසන්න වෙනවා a equal to a. මේකෙන් කියන්නේ x කියන කෙනා a සමාන නොවි දෙපැත්තෙන්ම ආසන්න වුණොත් fx ගේ අගය l ආසන්න වෙනවා කියලා. ඔයාලා සමහර තැන්වල දැකලා තියෙනවා x ආසන්නයි a මෙතන minus or plus තියෙනවා. ඒකේ තේරුම තමයි x කියන කෙනා දකුණු පැත්තෙන් aට සමාන නොවි ආසන්න කළොත් fx ගේ අගය lට ආසන්න වෙනවා කියන එක. තව තැන්වල තියෙනවා minus fx equal to n. මේකේ තේරුම තමයි x කියන කෙනා වම් පැත්තෙන් aට සමාන නොවි ආසන්න කළොත් fx ගේ අගය lට ආසන්න වෙනවා කියන එක. එතකොට මෙන්න මේ දෙකේදීම වෙන්නේ එක පැත්තකින් ආසන්න කරන එක. අන්න ඒ නිසා අපි මේ දෙකට කියනවා one sided limit කියලා. මේකෙදි දෙපැත්තෙන්ම ආසන්න කරන නිසා ඒකට අපි කියනවා two sided limit කියලා. අපි ඊළඟට සීමාව පිළිබඳ නීති කීපයක් ගැන බලමු. පළවෙනි නීතිය තමයි constant එකක limit x ආසන්න කරනවා එකට 5. මෙතන ෆන්ක්ෂන් එක ඇතුලේ x කියන කෙනා නැහැ. එහෙනම් ෆන්ක්ෂන් එකට x ගේ බලපෑමක් නැහැ. එතකොට නියතයක සීමාව ආදේශ කරාම වෙන්නේ ඒ නියතයම තමයි. දෙවෙනි අවස්ථාව limits x ආසන්නයි 2 x. මෙතන ෆන්ක්ෂන් එක ඇතුලේ x තියෙනවා. එහෙනම් දෙකට ආසන්න කරනවා x. එතකොට ආන්සර් එක වෙන්නේ ආදේශ කරාම 2ම තමයි. තුන්වෙනි අවස්ථාව 3x වර්ගය ධන 2x. මෙතන තියෙන්නේ ශ්‍රිත දෙකක එකතුවක්. ෆන්ක්ෂන් එකයි මෙතන ෆන්ක්ෂන් එකයි ෆන්ක්ෂන් දෙකක එකතුවක්. අපිට මේ වගේ වෙලාවට ලියන්න පුළුවන් ෆන්ක්ෂන් දෙක වෙන වෙනම කඩලා ලියන්න පුළුවන්. limits x ආසන්නයි 1 3x වර්ගය plus limits x ආසන්නයි 1 2x. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව මේකෙම මයිනස් අවස්ථාව. ඒ කියන්නේ අන්තරයේ තියෙන අවස්ථාව. limits x ආසන්නයි 1 3x minus 2x. මේ අවස්ථාවේදීත් අපිට පුළුවන් වෙන වෙනම කඩලා ලියන්න. 3x වර්ගයේ ඍණ limits x ආසන්නයි 1 2x. ඊට පස්සේ හතරවෙනි පස්වෙනි අවස්ථාව ශ්‍රිත දෙකක ගුණිතයක සීමාව ගනිද්දී අපි හිතමු x වර්ගය x ධන 5 කියලා. මේ වගේ අවස්ථාවකදී අපිට ලියන්න පුළුවන් කලින් වගේම වෙන වෙනම x වර්ගයේ ගුණ කිරීම limits x ආසන්නයි 1
x ධන 5. ඊළඟට 6 වෙනි අවස්ථාව limits x ආසන්න 1 නියතයකින් ෆන්ක්ෂන් එකක් නියතයකින් වැඩි වෙලා නම් එක්සැම්පල් එකක් විදිහට 3x වර්ගය ගත්තාම x වර්ගය වැඩි වෙලා තියෙන්නේ කොන්ස්ටන්ට් එකකින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ කොන්ස්ටන්ට් එක මුලට අරගෙන ෆන්ක්ෂන් එක ලියන්න x වර්ගය ඊගාවට 7 වෙනි අවස්ථාව බෙදීමකදී limits x ආසන්න 1 x ධන 3 බෙදනවා x ධන 6 මේ වෙලාවෙදීත් අපිට පුළුවන් උඩ පදේ වෙනමයි යට පදේ වෙනමයි වෙන වෙනම ලියන්න වෙන වෙනම සීමාව දාන්න පුළුවන් x ධන 3 බෙදනවා limits x ආසන්න 1 x ධන 6 ඊළඟට 8 වෙනි අවස්ථාව limits x ආසන්න 1 x ධන 3 බෙදීම 2 මේ වගේ අවස්ථාවලදී අපිට ලියන්න පුළුවන් සම්පූර්ණම සීමාව limits x ආසන්න 1 x ධන 3 සම්පූර්ණ එකේ බලය විදියට අපි දැන් කතා කරන්නේ සීමාවේ ගණන් හදන ක්‍රම කිහිපයක්. පළවෙනි ක්‍රමය තමයි ඍජු ආදේශය. කෙලින්ම ෆන්ක්ෂන් එකට සීමාව ආදේශ කරන්න පුළුවන්. එක්සැම්පල් එකකට ගමු. limits x goes to 1 x වර්ගය plus 2x ධන 3 බෙදීම x ධන 1. මේකෙදි කෙලින්ම ෆන්ක්ෂන් එකට මේ සීමාව ආදේශ කරන්න පුළුවන්. x එක දැම්මම එකේ වර්ගයක් එනවා. දෙවාරයක් එක 2 ධන 3යි. 1 ධන 1 කියන්නේ 2යි. මෙතනින් එනවා 6 බෙදීම 2ක්. ඒ කියන්නේ 3යි. දෙවෙනි අවස්ථාවේදී limits x goes to 3 x වර්ගය ඍණ 9 x ඍණ 3. මෙතනදී 3 x ට ආදේශ කළොත් මෙතනින් එනවා 3 වරක් 3 9ක් 9 ඍණ 9 බිඳුවක් එනවා යටත් එනවා 3 ඍණ 3 බිඳුවක් බිඳුවෙන් බෙදුනහම undefined වෙනවා ඒක නිසා ඒ විදියට ඒක හදන්න බෑ අපි ඒකෙදි කරන්නේ මේකෙදි සාධක කඩනවා limits x goes to 3 මේක සාධක ගැඩුවම අපිට ලියන්න පුළුවන් 3 වර්ගය කියලා x ඍණ 3 limits x goes to 3 වර්ග දෙකක අන්තරයක්. එහෙනම් x ඍණ 3 x ධන 3 බෙදෙනවා x ඍණ 3. x ඍණ 3ට x ඍණ 3 කැපෙනවා. x goes to 3 x ධන 3 ඉතුරු වෙනවා. ඔන්න දැන් අපිට පුළුවන් සීමාව ආදේශ කරන්න මේ ෆන්ක්ෂන් එකට. මෙතෙන්ට 3 දැම්මම ආන්සර් එක 6 වෙනවා. හරි. තුන්වෙනි අවස්ථාව තමයි limits x goes to 0 x ධන 3යි ඍණ 3 ඍණ x වර්ගමූල බෙදීම x. මෙතනදී කෙලින්ම බිඳුව මෙතෙන්ට ආදේශ කළොත් මෙතනින් එන්නේ වර්ගමූල 3ක්. ඍණ මෙතනින් එන්නේ වර්ගමූල 3ක්. එතකොට වර්ගමූල 3ෙන් වර්ගමූල 3ක් ගියාම බිඳුවයි බිඳුව බෙදීම බිඳුවක් එන්නේ. එතකොට ඒක undefined. එහෙනම් ඒ විදියට ඒක හදන්න බෑ. ඒක නිසා මේ වගේ අවස්ථාවලදී සාධක වෙන් කරගන්න ඕන නිසා අපි කරන්නේ මේ පදේ ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය කියන දෙකම ගුණ කරනවා. එතකොට මෙතන ඍණ තියෙන නිසා මේකේ ප්‍රතිබද්ධය වෙන්නේ මේ වර්ගමූලය ධන මේ වර්ගමූලය. මෙතන ධන තිබුණොතින් මේ වර්ගමූලය
ඍණ මේ වර්ගමූලය. එතකොට මෙතන ඍණ තියෙන නිසා මෙතනදි ප්‍රතිබද්ධ වෙන්නේ x ධන 3 වර්ගමූලය ධන 3 ඍණ x ගේ වර්ගමූලය. 6ත් ඒකෙන් වැඩි වෙන්න ඕනේ. limits x goes to 0. අපි දන්නවා මේ පද දෙක ගුණ කරාම ඉන්නේ වර්ගමූල නැති වෙලා x ධන 3 ඍණයි ධනයි ඍණයි මේ වර්ගමූලයක් නැති වෙලා ඒ පදේ එනවා. මෙතනින් එනවා x ධන 3 වර්ගමූල ධන 3 ඍණ x ගේ වර්ගමූල. මෙතනින් එනවා x ධන 3 ඍණ 3 ඍණයි ඍණයි ධනයි ධන x. මේකට මේක කැපෙනවා. මෙතනින් x එනවා x ධන 3 වර්ගමූල ධන 3 ඍණ x ගේ වර්ගමූල. limits x goes to 0. මෙතනින් එනවා 2x x වර්ගමූල x ධන 3 ධන 3 ඍණ x ගේ වර්ගමූල. x x කැපෙනවා. මෙතනින් දෙක එළියට ගන්න පුළුවන්. අපි කලින් කතා කරා සීමාව පිළිබඳ නීතිවලදී මේ නියතිය එළියට ගන්න පුළුවන්. 2යි limits x goes to 0 එක යට වර්ගමූල x ධන 3 ධන 3 ඍණ x ගේ වර්ගමූල. දැන් පුළුවන් අපිට ආදේශ කරන්න බිඳුව එක බෙදීම. බිඳුව ධන 3 වර්ගමූලය කියන්නේ වර්ගමූල 3යි ධන 3 ඍණ බිඳුවේ වර්ගමූලය කියන්නේ වර්ගමූල 3. එතකොට උත්තරේ එනවා මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ වර්ගමූල 3 ධන වර්ගමූල 3. ඒ කියන්නේ දෙක බෙදීම වර්ගමූල 3 2යි වර්ගමූල 3 දෙකට දෙක කැපිලා එක බෙදීම වර්ගමූල 3 එනවා. හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව තමයි මෙන්න මේක x ආසන්නයි යට xn an divided by x ඍණ a equal to n ඍණ 1. අපි එක්සාම්පල් එකක් අරගෙන කතා කරමු. limits x ආසන්නයි 3ට x 4 ඍණ 81 x ඍණ 3. මේ විදියට මෙයාව හදන්න නම් මෙන්න මේ 81 කියන කෙනා 3 පාදයෙන් ලියා ගන්න ඕනි. මොකද මේ දෙන්න සමාන වෙන්න ඕනේ නිසා. එහෙනම් 81 කියන කෙනා 3 පාදයෙන් ලියුවම අපිට ලියන්න පුළුවන් x 4 ඍණ 3 4 x ඍණ 3. දැන් පුළුවන් අපිට මෙන්න මෙයාව මෙතෙන්ට දාන්න. එතකොට එනවා n කියලා කියන්නේ මෙතනදී 4 ගුණ කිරීම. a කියලා කියන්නේ මෙතනදී 3 n ඍණ 1 4 ඍණ 1 3 4 වැඩි කිරීම 3 තුන්වෙනි බලය කියලා කියන්නේ 27යි 4 වරක් 27 108යි. හරි, පාඩමේ තියරි මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ගණන් හදන විදිය කතා